උපචිත වියදම් ගැලපීම අපිට හම්බ වෙන තැනක්. උපචිත වියදම් කියන්නේ සාමාන්‍යයෙන් වර්ෂයකට අදාළ වියදමෙන් මේ දක්වා ගෙවා නැති කොටස. සාමාන්‍යයෙන් කියනවා නම් උපචිත වියදම් කියන දුවේ පුතේ වගකීමක් හා සමාන දෙයක්. ඒ කියන්නේ වර්ෂයට අදාළ වියදම ඔයාට ලබා දෙනවා. ඒත් එක්කම ගැලපිල්ලේ සටහන් කරනවා මෙන්න මේ මාස කිහිපය තමයි අපි අදාළ වියදමට ගෙවීම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ මාස කිහිපයට අදාළ ඉතුරු මාස කිහිපය තුල අපි මේ වියදම ව්‍යාපාරය විසින් ගෙවිය යුතු පාර්ශවයන්ට ලබාගත් සේවාවක් සඳහා අපි මේ වෙද්දි ගෙවලා නැහැ කියලා ඔයාට අතිරේක තොරතුරු යටතේ ලබා දෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි උදාහරණයක් විදිහට සාකච්ඡා කරමු. උපචිත වියදම් නැත්නම් අපි ගොඩනැගිලි කුලියක් ගමු වර්ෂයට අදාළව ගොඩනැගිලි කුලි වාර්ෂික ගොඩනැගිලි කුලිය මෙතනදී රුපියල් 20000ක් ලබා දී තියෙනවා. එතකොට ලාභ අලාභ ගිණුමේ අපි ඇත්තටම වර්ෂයට අදාළව ගොඩනැගිලි කුලිය සටහන් කරා ඔබට මතක ඇති. ඒ වගේම එතනදී කියනවා දුවේ පුතේ අතිරේක තොරතුරු වල ගොඩනැගිලි කුලිය තුල ගෙවූ ගොඩනැගිලි කුලිය 8000යිලු. මේකේ කියනවා වාර්ෂික ගොඩනැගිලි කුලිය 20000ක් වෙන අවස්ථාවකදී ගෙවූ ගොඩනැගිලි කුලිය 8000යි කියලා. ඒ කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම ඔයා ගෙවලා නැති ගොඩනැගිලි කුලිය රුපියල් 12000යි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ අතිරේක තොරතුරු යටතේ ඔයාට මෙච්චරක් ගෙවලා නැහැ කියලා ප්‍රශ්නේදී නැත්නම් අපිට විභාග ප්‍රශ්න පත්‍රයකදී සටහන් කරන්නේ නැහැ. ඔයා විසින් මේක හඳුනා ගන්න ඕන. එහෙනම් වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය 20000යි නම් ඒගොල්ලෝ කියනවා නම් ගෙවූ ගොඩනැගිලි කුලිය 8000යි කියලා. එහෙනම් පුතේ ගිණුම් කාලච්ඡේදයට අදාළව ඔයා හඳුනා ගන්න ඕන. ඔයා 20000න් 8000ක් අඩු කරාට පස්සේ ගෙවිය යුතු නැත්නම් උපචිත ගොඩනැගිලි කුලිය ඔයාට 2000ක් තව ගෙවන්න තියෙනවා කියලා. එතකොට ඒකට අදාළව ජර්නල් සටහන අපි සටහන් කරන්නේ අදාළ වියදම් ගිණුම හර සහ උපචිත වියදම් ගිණුම බැර විදිහට. ඔයා දන්නවා පුතේ දැනටමත් ද්විත්ව සටහන් න්‍යායට අනුව වියදම් ගිණුමක් නැත්නම් වියදමක් වැඩි වෙන හැම අවස්ථාවකම අදාළ වියදම් ගිණුම හරවන අතර වගකීම් ගිණුමක් වැඩි වෙන සෑම අවස්ථාවකම අදාළ වගකීම් ගිණුම බැර වෙනවා කියලා. ඒතර දුවේපිටේ උපචිත වියදම් කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙවිය යුතු වියදමක්. එහෙනම් ගෙවිය යුතු වියදමක් වැඩි වීම නැහැ. එහෙම නැත්නම් හඳුනා ගැනීම තුල ඔයා උපචිත වියදම් ගිණුම මෙතනදී බැර කළ යුතුයි. එතකොට උපචිත වියදම් ගැලපුම් සටහන් මගින් මූල්‍ය ප්‍රකාශනවල සටහන් කිරීමේදී ඔයාට අදාළ ජර්නල් සටහන වන්නේ අදාළ වියදම් ගිණුම හර සහ උපචිත වියදම් ගිණුම බැර. එහෙනම් මේ උදාහරණයට අනුව ඔයාට උපචිත ගොඩනැගිලි කුලිය ඔයා හඳුනාගත්ත 12000යි කියලා. එහෙනම් ඔයා පොදු ජර්නලේ ජර්නල් සටහන් කරන්න ඕන ගොඩනැගිලි කුලී වියදම් ගිණුම හර 12000යි උපචිත ගොඩනැගිලි කුලී ගිණුම බැර 12000යි යනුවෙන්. ඒක පුතේ අපි සටහන් කරන්න කලින් අපිට පුළුවන් මේ වගේ ගිණුම් දෙකක ආධාරයෙන් මේ ගැළපීම සිදු කරන්න. එතකොට මෙතන කියනවා පුතේ අතිරේක තොරතුරු වලට අනුව ගෙවූ ගොඩනැගිලි කුලිය 8000ක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ ගිණුම් වර්ෂයට අදාළව ඔයා 8000ක ගොඩනැගිලි කුලිය මේ වෙද්දි ගෙවලා තියෙනවා. එහෙනම් පුතේ අපි දන්නවා මුදල් පොත බැර වෙලා ඔයාගේ ගොඩනැගිලි කුලී ගිණුම හර වෙනවා කියලා. එතකොට මේ ගිණුමේ සටහන් කරලා තියෙනවා දැනටමත් ඔයා 8000ක් මේ ගොඩනැගිලි කුලී වෙනුවෙන් ඔයා මුදල් ගෙවලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී උදාහරණය හඳුනාගත්තා වාර්ෂික ගොඩනැගිලි කුලිය 20000යි නම් ගෙවූ ගොඩනැගිලි කුලිය 8000යි නම් ඔයා මේ වෙද්දි ගිණුම් කාලච්ඡේදයේ අවසානය වෙද්දි ඔයා ගෙවන්න ඕන. එහෙමත් නැත්නම් උපචිත ගොඩනැගිලි කුලිය 12000යි කියලා. එහෙනම් අපි මේ අදාළ ජර්නල් සටහනට අනුව අදාළ ගිණුම් දෙකේ සටහන් කරනවා ගොඩනැගිලි කුලී ගිණුමට ගිහිල්ලා අපි උපචිත ගොඩනැගිලි කුලී ගිණුම කියලා 12000ක් හර කරනවා. උපචිත ගොඩනැගිලි ගිණුමේ ගිහිල්ලා අපි බැර කරනවා මොන නමින්ද පුතේ? ගොඩනැගිලි කුලී නමින්
12000ක් අපිට බැර කරන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මෙතනදී හඳුනාගත යුතුම දේ තමයි වැදගත්ම දේ වන්නේ ගොඩනැගිලි කුලී ගිණුම අපි තුලනය කරාට පස්සේ මේ ගොඩනැගිලි කුලී ගිණුමේ ශේෂය ඔයා සටහන් කරන්න ඕන ලාභ ගිණුමේ. ලාභ ගිණුමේ ගොඩනැගිලි කුලී අපිට හම්බ වුණේ පරිපාලන වියදම් යටතේ. එහෙනම් ඔයා ලාභ ගිණුමේ මේ ගොඩනැගිලි ගිණුම තුලනය කරාට පස්සේ එන ශේෂය දැන් මෙතනදී අපිට 20000ක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා දන්නවා පුතේ මේ 20000 කියන්නේ වර්ෂයට අදාළව නැත්නම් ඔයාගේ ගිණුම් කාලච්ඡේදයට අදාළ සමස්ත ගොඩනැගිලි කුලී වියදම. එතකොට අපි ලාභ ගිණුමට අරන් යනවා මේ ගොඩනැගිලි කුලී ගිණුමේ තියෙන ඉදිරියට ගෙන යන ශේෂය. ඒ වගේම අපි මෙතනදී හඳුනාගත්ත උපචිත ගොඩනැගිලි කුලී ගිණුම නමින්. එතකොට මේ උපචිත ගොඩනැගිලි කුලී ගිණුමේ ශේෂය අපි අරන් යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ